වැදගත් වැඩකට ඇවිල්ලා තියෙනවා. රුවන්වැලිස් මහා සෑයටයි ශ්‍රී මහා බෝධියටයි මේ ආවේ. ශ්‍රී මහා බෝධියට යන පාරේ රුවන්වැලි මහා සෑයට යන පාරේ පොළව රත් වෙන එකට උත්තරයක් හොයන්න. සරල වෙන්නේ නැහැ මේ උත්තරේ හොයන එක. මොකද ඔබට පේනවා ඇති මේ පොළව ඉස්සර තිබිච්ච විදිය අද තියෙන විදියයි. ඒ විතරක් නෙමෙයි වටපිටාව කොච්චර වෙනස් වෙලා තියෙනවද කියන එක. මේක ඇතුලේ මේ මිනිස්සුන්ට කෙසේ වෙතත් ශ්‍රී මහා බෝධීන් වහන්සේට වෙන බලපෑම මොකක්ද කියන එක අපිට සරලව හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද මේකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ස්වභාවික පරිසරය වෙනස් කිරීම ඇතුලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර දහස් ගණනකට ඉස්සෙල්ලා හිටපු පරිසරයට වඩා අද පරිසරය ලොකුවට වෙනස් වෙලා මේ ඇවිදින පාරවල් වෙනස් කරලා කෘත්‍රිම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒකේ ඇවිදින්න බැරි වුණා වගේම ඒකේ එන රිෆ්ලෙක්ෂන් එක ඒකේ පරාවර්තනය මොනතරම් විදියට ශ්‍රී මහා බෝධීන් වහන්සේට බලපානවද කියන එක සරලව හිතන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ආවේ අද මේ ප්‍රදේශයේ තියෙන රස්නය අවම කරන්නේ කොහොමද? කරදරයක් නැතුව බැතිමතුන්ට ගිහිල්ලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය වන්දනා කරන්නේ කොහොමද කියන එකට උත්තරයක් හොයන්න. හැබැයි උත්තරේ නම් සරල වෙන්න විදියක් නැහැ. මොකද අපි ප්‍රශ්නයක් නිර්මාණය කරලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න යනවා කියන හැඟීම මේ බලන හැම තැනකම මගේ නම් හිතට දැනෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුවට යන්න ඉස්සෙල් පුංචි නිරීක්ෂණයක් දෙන්න කියලා හිතුණා. ඔබට පේනවාද මගේ කකුල් දෙක තෙමාගෙන ඇවිල්ලා මේ යන මාවතේ තියෙන අමුද්‍රව්‍ය දෙකක මගේ පියසටහන් තිබ්බා. එකක් පැතලි කළු ගල්, අනිත් එක ටෙරාකෝටා ටයිල් එක. ඔබට පේනවා ඇති ටෙරාකෝටා ටයිල් එකේ තියපු මගේ පියසටහන් ඉතාමත්ම ඉක්මනින් වියකී යනවා. මේ උදෑසන 9 මාර්ගය විතරයි. මෙතන මම පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ අස්වාභාවික අමුද්‍රව්‍ය ඇතුලේ මේ පරිසරයට වෙන පරිසර පද්ධතියට වෙන හානිය. මේ ප්‍රදේශයේ දැන් වෙනකොට පොළොව ටෙරාකෝටා ටයිල් එක නැත්තම් පොළවට ටෙරාකෝටා ඇතුලේ වායු කුහරයක් තියෙන ටයිල් එකක් අල්ලමින් පවතින. ටෙරාකෝටා කියන්නේ වැරදි මැටීරියල් එකක් නෙමෙයි. වැරදි අමුද්‍රව්‍යයක් නෙමෙයි. මේක හරහා තාපයේ ගමන් කිරීම අවම කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මෙතනදී අවශ්‍ය වෙන්නේ මේක හරහා පොළවට තාපයේ ගමන් කිරීම අවම කරනවට වඩා මේ ප්‍රදේශයේ රත් වෙන එක අවම කරගන්න. මෙතන සිද්ධ වෙන්නේ වායු කුහරය හින්දා උඩින් එන තාපය පහළට ගමන් නොකර උඩ ක්ලේ ලේයර් එක රත් වෙන එක. උඩ ක්ලේ ලේයර් එක රත් වෙනවා කියන්නේ ඉතාමත් ඉක්මනින් රත් වෙලා එකක් ඒකේ ඇවිදින්න බැරි මට්ටමටපත් වෙනවා. අනිත් කාරණාව තමයි එතන වැඩ ඉන්න ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පැත්තට තාප විකිරණ පරාවර්තනය කරලා යනවා. ඉතින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ ඉන්න මළුව ඔබ මේ දකින්නේ. එතකොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මෙතෙක් නොපැවතිච්ච මෙතෙක් අත් නොවිච්ච තාප විකිරණයක් පොළවෙන් පරාවර්තනය වෙලා යනවා. ඔබ දන්නවා ගහක කොළයක් ගත්තට පස්සේ ගහක උඩ පැත්තයි යට පැත්තයි දෙආකාරයක්. ඒතර ගහේ උඩ පැත්ත කරන රාජකාරියයි යට පැත්ත කරන රාජකාරී දෙකක්. ඒතර මේකේ අවශ්‍යතා දෙකක්, මේකේ ක්‍රියාකාරීත්ව දෙකක්. ඒතර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මේ බෝපත්‍රවලට යටින් සහ උඩින් තාප විකිරණ ලබා දීම අනිවාර්යෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරදරයක් ඇති කරන්න පුළුවන් සාධකයක් බවට පරිවර්තනය වෙනවා. අපිට පැහැදිලි මොනතරම් මේ ප්‍රදේශ වෙනස් වීමකට වාජනය වෙනවද කියලා. සමහරවිට මේක ඉතාමත්ම සංවේදී හොඳ පරමාර්ථයකින් කරන්න ඇති. බැතිමතුන්ට නිදහසේ පිරිසිදුව ඒ තමන්ගේ වත්පිළිවෙත් කරන්න පුළුවන් මට්ටමට මේ ප්‍රදේශයේ සකසා දීම තමයි අවශ්‍යතාවය වෙන්නේ. නමුත් මේ සකසා දීම ඇතුලේ අනිවාර්යයෙන්ම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පමණක් නෙමෙයි ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න එන පිරිස්වලට යම් කිසි විදියක හානියක් සිදු කරනවා කියලා මම හිතනවා. මේ බලන්න මොනතරම් දුරට ශ්‍රී මහා බෝධීන් වහන්සේ යන ප්‍රදේශයේ අතුරුලා තියෙන ටෙරාකෝටා ටයිල් එක මිනිස්සුන්ගේ ඇවිදීමත් එක්ක මොනතරම් ගෙවිලා තියෙනවද කියන එක. මේක මෙතරම් ඉක්මනට ගෙවෙනවා නම් මිනිස්සු ලක්ෂ ගාණක් ඇවිදින මේ පොළව දවසකට මාසයකට අවුරුද්දකට මොන විදියකට ගෙවීමකට භාජනය වෙයිද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ ගෙවීම ඇතුලේ ඔබ නොදැනුවත්වම ඔබ ලං වෙන්නේ පල්හැය තියෙන අර පුංචි පොළොව ලේයකට නැත්තම් වා කහුලුවට. අපි නොදැනුවත්වම මේක එකපාරට කඩාගෙන ගිහිල්ලා කකුලක් මේ කුහරය ඇතුළට ගියොත් නොදකින කුහරය ඇතුළට ගියොත් ඒක ඇතුලේ අනිවාර්යයෙන් බාධාවක් සිද්ධ වෙනවා. මේ ප්‍රදේශ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තැන්පත් කරන කාලේ වටපිටාවම ස්වභාවික පරිසරයෙන් පිරලා තියෙන නැති
දැන් උදෑසන 10යි. නමුත් මේ වැලි මළුවේ ඇවිද්දට අර අලුතෙන් ඉදි කරන ඇවිදින මාවත් ඔස්සේ අපිට ඇවිදින්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ සදාවතුන්ට අපි උදව්වක් කරන්න කියලා බලාගෙන මේ කරන ඉදිකිරීම ලස්සනයි. අමුතුම පරිසරයක් නිර්මාණය වෙනවා. නමුත් ඒක ඇතුලේ මේ ස්වභාවික පරිසරය වෙනස් වීම ඇතුලේ බෞද්ධයන්ගේ උතුම් පූජනීය ස්ථානයේ වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කරදරයක් වුණොත් ඒක මගේ හිතට වාවන්නේ. ඒක හින්දා මේ රස්නේ අඩු කරන්න කතා කරන ප්‍රශ්නයක් නිර්මාණය කරලා ප්‍රශ්නට උත්තරයක් වෙනවට වඩා ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ඒක ගැන කතිකාවතක් නිර්මාණය කරලා අපිට පුළුවන් නම් මේ පරිසරය වෙනස් කරන්න මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ප්‍රශ්නට උත්තර හොයනවට වඩා ප්‍රශ්නයක් ඇති වෙන්න ඉස්සෙල්ලා අපි උත්තරයක් හොයන්න උත්සාහ කරමු. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ කියන්නේ මුළු ලෝකයටම වටින වස්තුවක්. ඉතින් ඒක ආරක්ෂා කරන එක බෞද්ධයෙක් විදියට ශ්‍රී ලාංකිකයෙක් විදියට අපි ඔක්කොටම තියෙන අයිතියක්. මම කියන්නේ මේ කරන දේ වැරදි කියලා. මට එහෙම කියන්න අයිතියක් නැහැ. යම්කිසි පරීක්ෂණාත්මක දත්ත වලින් තොරව. නමුත් අපි හිතමු මේ සවිකරන අමුද්‍රව්‍ය මොනතරම් මේ පරිසරයට උචිතද? මේ වගේ කල් පැවැත්ම මේකෙන් වෙන පරිසර හානිය සමහරලාට අපි මේ දාන කාපට් එකකින් නිකුත් කරන මයික්‍රෝප්ලාස්ටික්ස් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කොච්චර කරදරයක් කරයිද? මේ අස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පිට කරන විකිරණ සහ තාප විකිරණ මොනතරම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කරදරයක් කරයිද කියන එක අපි ඔක්කොල්ලන්ටම හිතන්න වෙනවා ශ්‍රී ලාංකික බෞද්ධ විදියට.